තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සසර දුකින් සදහටම ස්ථිරවම ගැලවෙන මඟ නිවන් මඟ පැහැදිලි කරලා දුන් මගේ ගුරු පියාණන් මෙන්ම මට වචනයෙන් හා උපකාරක වූ සියලුම ගුරුවරුන්ටත් මම নমස්කාර පූජා කරමි. පූජා වේවා. සසර දුක තියෙන්නේ කොහෙද? මනසේ, විඥානේ. විඥාන ගබඩාවේ. කොහොමද මේ මනස විඥානේ හැදෙන්නේ ගබඩාවෙන්නේ? විඥානීය මහා මායාවක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් මායාවක් වච්ච විඥානීය ඇයි අපි ඇත්තක් කරගන්නේ? අපේ නොදැනුවත්කම අවිද්‍යාව නිසාමයි නේද? විඥානීය කියන්නේ වෙන්කර හඳුනා ගැනීම. ඇයි ඒක දෙයක් යමක් කරගන්නේ? විඥානේ පිරීලා තියෙන සංඥාවලින්. සංඥා කියන්නේ මිරිඟුවක් නැති දෙයක්. විඥාණයට ආහාර දීලා පෝෂණය කරන අපි හැම මොහොතකම ඒ ආහාරත් සංඥා නේද? මේක හරියටම තේරුම් ගත්තොත් අපට සදහටම ස්ථිරවම විඥාණයෙන් නිදහස් වන්නත් පුළුවන්. බලන්න ත්‍රිපිටක සූත්‍ර ආශ්‍රයෙන් මේ සියල්ලම මගේ ගුරු පියාණන් වහන්සේ හොඳින් පැහැදිලි කරලා දෙනවා නිතරම. විඥානීය කියන කසල කන්දෙන් සදහටම ස්ථීරවම නිදහස් වන්නට නම් ඒ ගබඩා වෙන සියල්ලම එතනම අත්හල යුතුයමයි කියලා තමයි උන්වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නෙත් එච්චරමයි. විඥාන මායයට ආහාර ලැබෙන්නේ ඉන්ද්‍රියයන්ගෙන්. පංච ඉන්ද්‍රියයන්ගෙන්. ඉන්ද්‍රියන් සියල්ලම ක්‍රියාත්මකයි හැම මොහොතකම අපි නිින්දට යන තුරුම. බලන්න උදේ අවදි වෙච්ච මොහොතේ පටන්ම යලි නිින්දට යන මොහොත දක්වාම අපේ ඇස කන නාසය දිව නාසය මේ පංච ඉන්ද්‍රියන් අධි වේගයෙන් හරියම කාර්ය බහුලයි. පෙනෙන ඇහෙන දැනෙන හිතෙන සියල්ලම සෑම මොහොතක් පාසාම ගනුදෙනු සිද්ධ කරනවා. සිදුවෙන බව අපි හැමෝම දන්නවා. බලන්න දැසට පේනවා. පේන දේෙන් ඔබට ගිහිල්ලා මම බලන්න යනවා. කනට ඇහෙනවා. නමුත් මං අහන්න යනවා. දිවට නාසයට කයට දැනෙනවා. ඒ දැනෙන දේට අමතරව මම දැනගන්න දඟලනවා. ඇහෙන, පේන, දැනෙන දේ බලන්න ස්වභාව ධර්මය. ඒක තමයි ධර්මතාව. නමුත් මට පේනවා, මම අහනවා, මට දැනෙනවා. යන්නේම හැඟීම එන්නේ එක දෙයක් අර සමස්ත පෙනීම, ඇසීම, දැනීම තුලින් ගත්තොත් නේද? ඒ වගේමයි සිතත්. සිතේ ක්‍රියාවලිය තමයි සිතට හිතෙනවා. ඒකත් ස්වභාවික ක්‍රියාවලියක්. එතනින් නොනවතිලා එක සිතවිල්ලක් අරගෙන මම හිතනවා, මම මනෝලෝකේ සැරිසරනවා හැම මොහොතකදීම. දැන් බලන්න ස්වභාවික ක්‍රියාවලියක් නේද? ඒක එසේ වෙන්නට ඉඩ දෙන්නේ නැතුව මම ඒකට මැදිහත් වෙන්නේ ඇයි? බලනකොට මාර්ගයේ බුදු පියාණන් පෙන්නලා දුන්නා ඒ අවිද්‍යාවත් තණ්හාවත් නිසාමයි නේද කියලා. එහෙනම් බලන්න මේ විඥානේ පිරීලා උතුරලා යන්නේ ඒ මොහොතේ ගත්ත සිතිවිලි වලින්, සංඥා වලින්. මේ කසල කන්දෙන් සදාටම ස්ථිරවම මිදෙන්න පුළුවන් බව පහදා දුන්නේ අපේ බුදු පියාණන්. ඒ වැලිල්ලලා තිබිච්ච මාර්ගය යලි මතු කරලා දුන්නේ අපේ ගුරු පියාණන් වහන්සේ. එහෙනම් විඥානීය පෝෂණීය වන එක විඥාන මායාවක්ම බව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්නට තමයි අපි උත්සාහ කරන්න ඕනේ. හැම ෂණයක් පාසාම ඉන්ද්‍රියන් අවදියෙන් ඉන්නේ. ඇස කන නාසය දිව කය මන. නමුත් එකවරකට එක් ක්ෂණයකදී හටගන්නේ එක සිතක්. මේ සිත් පරම්පරාවම අචින්ත්‍ය වූ වේගයකින් හටගන්නවා නැති වෙනවා. මේ හටගන්නා වූ සිතිවිලි සිත්වල බවට පත්වන්නේ අධිවේගයකින්. මේ බව අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි මේ බව හොඳින් දකින්නට උත්සාහ කරමු. ඇස චක්කුව උපදින්නේ, චක්කු ඉන්ද්‍රිය උපදින්නේ රූපාරම්මණය ගැටුණු නිසාමයි.
ඒ කියන්නේ සමස්තයම තුලින් එක් මොහොතක එක ක්ෂණයකදී වෙන් කර අඳුන ගන්නවා. සමස්තය කියන්නේම වචනාර්ථයෙන්ම බලන්න සියල්ලම. සෑම දෙයක්ම ඒ කියන්නේ චත්තාරෝ මහා භූතා. පඨවි ආපෝ තේජෝ වායෝ යන ස්වභාවයේ ඇති රූප කලාප. ස්වභාවයේ ඇති රූප කලාප. මුළු අවකාශයේ පුරාම විසිරී පවතින රූප කලාප වලින්. ඒක ඇසට ගැටෙන්නේ නැහැ. හරිම සියුම් මේ රූප කලාප අතුරින් එකක් හඳුන ගන්නවා. විවිධ සමස්තයම මැකිලා ගිහිල්ලා ඒ තුලින් යමක් මතුවෙන හැටි දකින්න. බලමු. ඇස රූප චක්කු විඥාන. ඔන්න දැන් මම වෙන් කර අඳුනගත්තා. නමුත් එතනින් නවතින්නේ නැතුව ඒ විඥානගත වන ක්‍රියාවලිය දිහා අපි ටිකක් උනන්දුවෙන් බලමු. චක්කුංච පටිච්ච රූපේච උප්පදති චක්කු විඥාන. තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. යම් වේදේති තං සංජානාති තං විතක්කේති. විතක්කේති පපංචේති ප්‍රපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. මේ මදුපිණ්ඩික සූත්‍රයේ මේ පැණි බිඳුවක් විදිහට මගේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. ඇත්තටම ආර්ය ශ්‍රාවකයෙක්ට මේ සූත්‍රයේ හරි කදීම නිදසුණක් මේ සමුදේවන හැටි, හට ගන්න හැටි. බලන්න ඇසට රූපයක් ගැටෙනකොටම තමයි වෙන් කර අඳුනගන්නේ. ඒක තමයි චක්කු විඥානය. ඒ මොහොතේම සිදුවන දේ තීක්ෂණ ඇසෙන් දකින්නට උත්සාහ කරමු. ඇසට රූපයක් ගැටෙන විටම ශක්තියින් දෙකක්. ඒ කියන්නේ ඇසේ ශක්තිය රූප බාහිරයේ අභ්‍යන්තරයේ ශක්තියින් දෙක ගැටෙනකොටම හටගන්න ශක්තිය තමයි චිත්ත ශක්තිය. ඒක පොතක් ලෙස අඳුන ගන්නවා. බලන්න ධාතු කම්පනයක් නේද මෙතන තියෙන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. පෙර නොතිබීම හටගත්ත හරියට ගිනි පෙට්ටියට ගින්දර උලනකොට ආපු ගින්දර වගේනේ. තින්නං සංගති පස්සෝ. හේතුන් නිසා ඵලයක්ම නේද හටගත්තේ. පෙනුනේ වර්ණ රූපයක්. නමුත් ඒක පොතක් දෙයක් බවට පත්වන්නේ කොහොමද? අන්න බලන්න. පේනකොටම ඇතුලෙන් කණෙන් කිව්වා පොත කියලා. ඒ ෂණයේම පොතක් කියන දැනීමකුත් ආවා. තත්පරයක් ක්ෂණයක් පාසාම මේ සිත සිත්වැල් සිටිවිලි බවට පත් වෙන හැටි එක ක්ෂණයකදී බලන්න. තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසාමයි වින්දනය ඇතිවන්නේ. යම් වේදේති තං සංජානාති. වින්දනය නිසාමයි මං අඳුනගන්නේ. යම් සංජානාති තං විතක්කේති. ඒ හඳුනා ගැනීම නිසාමයි ඇතුලෙන් විතර්ක පහළ වෙන්නේ. යම් විතක්කේති තං පපංචේති. පහළ වෙන විතර්ක නිසාමයි ප්‍රපංච හැදෙන්නේ. ප්‍රපංච උපාදාන ස්කන්ධයම හටගන්නේ. ඒ ප්‍රපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. මේ හටගත්තු පංච උපාදාන ස්කන්ධයම මේ සියල්ලම වෙලාගෙන අතීතයත් අනාගතයකුත් ඒ දකින මමත් හටගන්න හැටි හරිම පුදුමයි. ඒ මොකද අපේ ඇතුළේ සැඟවිලා තියෙන අවිද්‍යාව තණ්හාම නිසාමයි. මදුපිණ්ඩික සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන දේ මගේ අවබෝධයෙන් දකින අන්දමයි මම මේ පැහැදිලි කරේ. එහෙමනම් චක්කු විඤ්ඤේසු රූපේසු බලන්න ඒ සූත්‍රය බැලුවම අන්තිමට තියෙන චක්කු විඤ්ඤේසු රූපේසු. ඒ කියන්නේ ඒ සිතවිල්ල සිතෙන් හටගෙන ඉවර වෙන්නේ දියසුලියක් ගිනි වලල්ලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සිතවිලි ජාලයක් හට ගන්නවා. මම ඒ හරියට ඒ ක්‍රියාවලිය බව නොදැන මම මගේ කරගත්තු නිසාමයි නේද? ඒ කියන්නේ ඇස චක්කුව උපදින්නේ හේතුන් නිසාමයි. රූපය උපදින්නේ හේතුන් නිසාමයි. අඳුනගත්ත මොහොතේ ඒ හේතුන් නිසා හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙන බව තේරුම් ගන්න වටහා ගන්න මං දක්ෂ නොඋනේ ඇයි මං අදක්ෂ වුනේ එතන. බලන්න නතුම්ම සූත්‍රයේ තියෙනවා
මහා ගාම්භීර කාරණා 4 පද 4 ීමස්මින් සති ඉදං හෝති ීමස්මින් අසති ඉදං න හෝති ීමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ීමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති හේතුන් නිසාමයි හටගන්නේ යමක් හේතුන් නිරුද්ධ වෙනකොට සියල්ලම නිරෝධ වෙනවා හේතුඵල ධර්මතාවය කියන්නේ මේකමයි යමක් දෙයක් කියලා හඳුනා ගන්නකොටම එහෙමනම් මම උපදිනවා ඇස උපදිනවා බාහිරේ රූපේ උපදිනවා ඒ ෂණියෙම නිරුද්ධ වෙනවා නම් මේ සියල්ලම ඒ ෂණියේ පෙරපසු නැතිවම නිරුද්ධ වෙනවා නේද එතකොට බලන්න යමක් දෙයක් කියලා හඳුනා ගන්න නම් බලන්න ඒ පිළිබඳව ඇති ඇල්ම අකමැත්තක් නම් ගැටෙනවා මානය ලෝභය දෝෂය මෝහය මාන දිට්ඨි මේ කියන කෙලෙස් ගංගාවම ගලාගෙන ඇවිල්ලා ඒ සිටිවිල්ල සංකාරය දැන් අபிසංකරණය වෙන හැටි බලන්න එතකොට ස්කන්ධ පහළ වෙන වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ ඇසට පෙනෙන්නේ වර්ණ රූප සටහන විතරයි ස්කන්ධත් පහළ වුණා ආයතනානත් පහළ වෙච්ච හැටි දකින්න මේව දකින්නකොට සසර ගඟට වැටෙන හැටි හොඳටම දැනෙනවා නොනවතින සිතිවිලි ජාලයක මම පඹ ගාලක පටලැවෙනවා එක් ක්ෂණයක් පාසාම මහා දියසුලි බවට පත් වෙලා අගාධයටම යන හැටි මම දකින්න ආර්ය ශ්‍රාවකයා කලන මිතුරෙක් ආර්ය ශ්‍රාවකයාට කලන මිතුරෙක් අත දෙනවා මේකෙ මිදෙන්නට ඒ කොහොමද බුදු පියාණන්ගේ සද්ධර්මය තුලින් ගිනිගෙන නිවෙන මනස දිවා ගන්නට තමයි උදව් කරන්නේ. එහෙමනම් ෂණයක් පාසාම අධිවේගයෙන් සිද්ධ වෙන මේ ස්වභාවික ක්‍රියාවලියක්ම බව දකින්නට උනන්දු වෙන්න ඕනේ. ඒ කියන්නේ පස්ස කියන තැන හොඳින් අඳුන ගන්න ඕනේ ස්පර්ශය. පස්ස ස්පර්ශී කියන මොහොතේදී හොඳට සිහිය පවත්වන්න ඕනේ. සතිය පවත්වන්න ඕනේ. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්නට කල්යාණ මිත්‍රයා මඟ පෙන්වලා දෙනවා. ඇසට ආරම්මණය ගැටෙන වෙලාවට ඉපදුණු ඒ චිත්ත ශක්තිය ඇයි මම දෙයක් කරගත්තේ අවිද්‍යාව නිසාමයි. එහෙනම් මම මේ කොහොමද විද්‍යාවෙන් දකින්නේ? පොත කියලා අඳුනගත්තු හිතට කලින් හිතෙන් තමයි මේක දකින්න උත්සාහ කරන්න ඕනේ. පේන්නේ පොතක් පේන්නේ වර්ණ රූපයක් එක පොතක් උනේ කොහොමද? එහෙමනම් මං කලින් සිතෙන් දකිනවා. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දකිනවා. අතීතයේ යම් දවසක වර්ණ රූප හැඩතලයක් ආලෝකයක් කියලා හේතුන් නිසාමයි මට මේක හඳුන්වලා දුන්නේ පොතක් කියලා. බලන්න එතන තියෙන ශක්තියින් අතර කම්පනයක්ම නේද? එහෙමනම් ශබ්ද වර්ණ සංකලනයක්ම නේද? දෙයක් යමක් නෙමෙයි. දැන් බලන්න මෙහෙම දකින්න උනන්දු වෙනකොට වැඩෙනවා චුති උප්පත්ති ඥානය. උපදින හැටි. ඒ කියන්නේ පළමු සිතෙන් මිදෙනවා. අතීත සිත හට ගන්නවා. ඒකත් ඒ මොහොතේම නිදෙන බව දකිනවා. බලන්න මේ ඥාන ඉපදෙන හැටි. ඒ එකම බලන්න මේක ක්‍රියාවලියක් විතරමයි. මම මගේ මා විසින් කරන්නේ නොවන බව දැනෙන්න පටන් ගන්නවා. කෙලස් ටික ආශ්‍රව ටික ක්‍රමයෙන් හීන වෙන බවක් දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් සෑම ආරම්මණයක් තුලින්ම අපි පඹගාලක පටලවෙන හැටි. ඉන්පස්සේ වෙන දේ හොඳින් අවබෝධ වෙනවා. ඒ කියන්නේ දැන් ආශ්‍රවශ ඥානියත් ක්‍රමයෙන් වැඩෙනවා. එහෙමනම් උදේවැය ඥානිය හට ගන්නව නැති වෙනවා. හට ගන්නව නැති වෙනවා. මේක තමයි ධර්මතාව කියලා හොඳින් මනසිකාර කරනවා. යෝනිසෝ මනසිකාරයේ පවත්වන කල්යාණ මිත්‍රයා මාර්ගය පැහැදිලි කරලා දෙනවා. කාය විවේකයේ චිත්ත විවේකයේ තියෙන වෙලාවට මේ විදියට හොඳින් විදර්ශනා කරනවා. ඒ කියන්නේ ඒ සිතවිල්ල ඒ සංඥාවේ මූල බීජයම දකිනවා. ඒ කියන්නේ සිත පිරිසිදුව දකිනවා. රූපය පිරිසිදුව දකිනවා. බලන්න ගහක කොළවල නාරටි විඤ්ඤාසය ගැන දැනගන්න නම් එක කොළයක අපි නාරටි විඤ්ඤාසය දැනගත්තම අපිට හොඳටම දැනගන්න පුළුවන් සෑම කොළයකම මේ විදිහටමයි
පිහිටලා තියෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් පහදලා දීලා තියෙන්නේ මේ ටික විතරමයි. එක ක්ෂණයක අවිද්‍යාවත් තණ්හාවත් කියන වඩුව තනන ගේ හැදෙන හැටි දැන් නම් හොඳින් අවබෝධ වෙනව නේද? කාය විවේකයේ චිත්ත විවේකයේ තියෙන වෙලාවට මේ සිතක් හොඳින් විදර්ශනා කරන්න. සිතවිලි කීපයක්ම අරගෙන ඒ කියන්නේ ඇහැ හරහා මමත් මගේ ලෝකයක් දැනෙන හැටි. ඊළඟ ශෙනී කන හරහා මේ අධි වේගයෙන් සිදු වෙන්නේ. මේ හොඳින් හඳුනා ගන්න නිතරම විපස්සනා කරන්න. ඒ කියන්නේ හටගත් තැනම නිරුද්ධ වෙනවා. හටගත් තැනම නිරුද්ධ වෙනවා. සමුදය තුලම නිරුද්ධ වෙනවා. සමුදය තුලම නිරුද්ධ වෙනවා. ඒක ක්‍රියාවලියක් බවම දකින්න. ඒක තමයි විපස්සනාව. බලන්න එතකොට ආයතන ලෝකෝ ආයතන සලායතන ලෝකෝ සලායතන නිරෝධෝ නිබ්බානං. ඒ කියන්නේ අපි දක්ෂ වුණොත් ඒ මොහොතේ අවදියෙන් ඉන්න පුළුවන් නම් මේ පස්ස කියන අති ගාම්භීර වූ සංදිස්ථානිය හොඳට හඳුන ගන්න පුළුවන්. එතකොට බලන්න පස්ස කියන තැන හඳුනගත්තොත් විඥාණයට ආහාර සැපෙන්නේ මග ආවරණය කරන්න පුළුවන් නේද? විඥානීය පෝෂණය වීම ක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ මොහොතේ අති ගාම්භීර වූ ප්‍රඥාව නම් මහා නුවණ උපදිනවා. මේ අත්විඳින්න. එතකොට සබ්බ නිමිත්තානං අමනසිකාරං. සෑම නිමිත්තක්ම සෑම සිතුවිල්ලක්ම මනසිකාර නොවන බවම දකින්න උත්සාහ ගන්න. විපස්සනා කරන සෑම මොහොතකම සමුදය තුලම නිරෝධයි. සමුදය තුලම නිරෝධයි. විවේක තියෙන වෙලාවට හොඳින් විදර්ශනා කරනවා. එක සිතුවිල්ලක් හැදෙන හැටි දකින්න. මෙහෙම දකිමින් යනකොට ක්‍රමයෙන් විඥානීය බෙලහීන වෙනවා. දිගටම මේ ක්‍රියාවලිය යෙදෙන්න ඕනේ. මේක හරිය අති දුෂ්කර ක්‍රියාවලියක්. දැන් බලන්න සමුදය තුලම නිරෝධ වන බව දකින්න. ඒ කියන්නේ මාර්ගය දැන් හොඳටම පැහැදිලි. බලන්න දිනුම් කනුව පේනවා. දිගටම එක සීරුවට මේක විතරමයි මේ ක්‍රියාවලිය විතරමයි සිදුවන්නේ. ඒ කියන්නේ නිරෝධය තුලම පවතින ස්වභාවයක් දැනෙනවා. මේක මගේ අවිද්‍යාව නිසාම යමක් දෙයක් වෙන හැටි හොඳට අඳුන ගන්න පුළුවන්. මේක තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. මෙහෙම කරගමින් දකින්න වෙලාවට දිගටම දකින්නකොට මහා සැහැල්ලුවක් දැනෙනවා. පුදුම සැනසීමක් කරවන්නෙක් නැතුව සියල්ලම සිදු වෙනවා. ඒ කියන්නේ විඥානයේ හරහා සියල්ලම සිද්ධ වෙන බව දකින්න. ප්‍රඥාවෙන් සියල්ලම එතනම නිරෝධ වෙන බව දකින්න. නිරෝධයක්ම නේද මෙතන පවතින්නේ කියන එක හොඳට පැහැදිලි. මෙහෙම දිගටම ප්‍රගුණ කරගෙන යන්න පුළුවන්. විඥානං අනිදස්සනං. වදදිදී අමාරුවේ දාපු මාව සසර ගඟට පහළට මැදලා දාපු මාව අතරමං කරපු මේ විඥාණයට දැන් පිහිටන්න තැනක් නැහැ. එනේන සිතවිල්ල නිරෝධයි කියලා දකිනකොට පිහිටන්න තැනක් නැහැ. එක් මොහොතකදී මේ ආශ්චර්යමත් සිදුවීම සිද්ධ වෙන බව අත්දකින විඥානං අනිදස්සනං. බලන්න මුළු කෙලෙස් ගංගාවම ප්‍රහීන වේවි යනම ක්‍රමයෙන් ප්‍රහීන වෙනවා. එකපාරටම වෙන්නේ. හොඳට ප්‍රගුණ කරන්න මේක Tamanටම දැනෙන අති සුන්දර මොහොතක් මේක. මේ එක මොහොතකදී විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ත ජීගංස රච්ඡන්ත අනුංකුලං තදා. මේ බුද්ධ වචනේ මේ සඳහන් වෙනවා. මේක හොඳට අත්දකින්න පුළුවන්. එහෙමනම් නිවෙන්නට සදාකාලික මේ සුවය විඳින්නට අජර අමර නිර්වාණ භූමියට පත් වෙන මොහොත තමයි ඒ මොහොත. දැන් විඥානයේ බෙලහීන වෙලා ප්‍රඥාවෙන් උතුරා යන ආදරයෙන් කරුණාවෙන් දෝර ගලන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි මාර්ගය. බලන්න ලොකු පරිවර්තනයක් අභ්‍යන්තර පරිවර්තනයක් මෙතන සිද්ධ වෙගෙන යන බව දකිනවා. මේ මාර්ගය පහදලා දුන්න මගේ ගුරු පියාණන්ට මාව නිතරම උනන්දු කරපු මගේ ගුරු පියාණන්ගේ මේ ජීවන ගමන පරිවර්තනය කරන්න උපකාර කරපු මගේ ගුරු පියාණන්ට ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි සියලු දෙනාටම යහපතක්ම වේවා.